අයිබෝන් වලට මේ ඉන්නේ සඳුනි. සඳුනි තමයි අපේ ඉන්ටර් ක්ලාස් කම්පිටිෂන් එකේ 3 වන ස්ථානය ලබා ගත්තේ. ප්‍රතිඵල මට මේ විදිහට පුංචි වීඩියෝ එකක් ගේන පරක් වුණා ඇත්තටම. නමුත් ඒගොල්ලන්ට මම දැනුම් දුන්නා එයාලගේ ස්ථානය කොතනද කියලා. ඉතින් ඉගෙන ගත්ත සෑම ළමයෙක්ම මල් සැරසෙල ඉදිරිපත් කරේ නැති වුණත් ඉදිරිපත් කරපු 11 දෙනෙක් හිටියා. ඒගොල්ලන්ගෙන් 3 වන ස්ථානය සඳුනිට හිමි වුණා. ඇය කිසිම දවසක අයිසිං මලක් හදලා තිබුණේ නෑ මේ වෙනකොට. ඉතින් හරිම සතුටුයි. ඊළඟ කාරණේ තමයි ඇය ඔන්ලයින් ඉගෙනගත් ශිෂ්‍යාවක්. ඉතින් උගන්වපු සිද්ධාන්ත සියලුම දේවල් වලින් අනුසාරයෙන් තමයි අපි ලකුණු දුන්නේ. ඉතින් ඒ හැම දෙයකටම කොතරම් දුරට ඒ පන්තිය තුල උගන්වපු සිලබස් එකට අදාළව දේ මල් ටික හැදිලා තියෙන නිසා සැරසිලි නිර්මාණය වෙලා තියෙන කියන එක මත තමයි විශේෂයෙන් ලකුණු දෙනකොට බැලුවේ. සහ ඒ කිව්ව අපි සාමාන්‍ය සුගර් ආටිස්ට් කෙනෙක් වුණාම මේ මල් නිර්මාණය කරනකොට අපි ළඟ තියෙනුනේ ඒ පවතින ඕන ක්‍රමයක් තියෙනවා අපි. ඉතින් ඒවා කොච්චර දුරට එයා ෆලෝ කරලාද කියලා අපි බැලුවා. ඉතින් ඒ තරමට බලනකොට 3 වන ස්ථානයේ තමයි යාට ලකුණු හිමි වුණේ. ඉතින් ලකුණක දෙකක වෙනස තමයි මේ හැම ළමයෙක් අතරම තියෙන. ඉතින් හරිම සතුටුයි. මේ හැමෝටම සුබ පතනවා. ඉතින් සඳුනිටත් තව ලස්සන නිර්මාණ කරමින් මේ ශාස්ත්‍රයේ තව ඉස්සරහට රැඳී ඉන්න කියලා මම සුබ පතනවා.